ඔයාලා හිතනවද වර්තමානයේ ඉන්න තාත්තලා වගේම ගල් යුගයේ හිටපු තාත්තලාත් එයාලගේ ළමයින්ට නීති දැම්ම කියලා. ඉතින් ඔයාලා වගේම ඒ ළමයි ඒ නීති කඩ කරා කියලා. ඉතින් දැන් ඔයාලට කතාව ගැන කුතුහලයක් ඇති. ඉතින් අද අරගෙන අවිලා තියෙන්නේ 2014 දී රිලීස් වුණ The Croods කියන ගල් යුගයේ මූවි එක. ඉතින් කතාවට යන්න කලින් ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරාට පස්සේ ගන්ටාරයට පයින් පාරක් දීලා අපිත් එක්ක සෙට් වෙමු. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු 2014 දී රිලීස් වුණ මේ සුපිරි මූවි එක බලන්න. ඔන්න ඉතින් කතාව පටන් ගනිද්දිම බෑග්ග්‍රවුන්ඩ් වොයිස් එකකින් අපිට පොඩි විස්තරයක් කියනවා. මෙයා කියන විදිහට මෙයාලා හැමෝම හැමදාකම හැම රැයකම ඉන්නේ මේ පුංචි ගල් ගුහාවක් ඇතුළට වෙලා. මෙයා කියනවා මෙයාලා තමයි මේ ප්‍රදේශයේ ඉන්න එකම මිනිස්සු කට්ටිය කියලා. කලින් තව අසල්වාසීන් මේ හිටියත් අලි පාගලා නයි ගිලලා උණේ මිරිසාවේ මේ හැදිලා ඒ කට්ටිය මැරිලා ගිහින්. මේ කට්ටිය මෙහෙම හරි පණ බේරගෙන ජීවත් වෙන්නේ මෙයාලගේ තාත්තා නිසා. එයා ගොඩක් ශක්තිමත් ඒ වගේම ගොඩක් නිර්භීතයි. හැබැයි යා මේ කට්ටියන්ට නීති ටිකක් දාලා තියෙනවා. ඒ නීති තමයි කුතුහලයේ තියෙන දේවල් කිසිසේත්ම කරන්න එපා, රැට එළියට යන්න එපා වගේ ගොඩක් නීති මෙයා දාලා තියෙන්නේ. ඔන්න දැන් අපි එනවා කතාවට. ඉතින් මේ තමයි ක්‍රූඩ්ස් පවුල. මේ ගෑනු ළමයාගේ නම ඊප්. එයා තමයි මේ කතාවේ ඉන්න ප්‍රධාන චරිතේ. එතකොට මේ ඉන්නේ ග්‍රාෆ්. මෙයා තමයි කලින් අපිට කතාවේ මුලදී අපිට කිව්ව තාත්තා. එතකොට එයාගේ නෝනාගේ නම අගා. එයාගේ පුංචි පුතා. ඒ කියන්නේ ඊප්ගේ මල්ලිගේ නම සැන්ඩි. තව සහෝදරයෙක් ඉන්නවා. එයාගේ නම ටංක්. අන්තිමටම මේ ඉන්නේ ග්‍රගේ නැන්දම්මා. දැන් මේ කට්ටිය මේ යන්නේ එයාලගේ උදේ කෑම හොයාගන්න. මේ කට්ටිය කිලෝමීටර් ගාණක් දුවගෙන ඇවිත් ලොකු කුරුල්ලෙක්ගේ බිත්තරයක් හොයා ගන්නවා. මේ ගල් යුගයේ කෑම ගොඩක් හිඟින්දා මේ කට්ටිය විතරක් නෙමෙයි තව ගොඩක් සතු මේ බිත්තරේට ඇහැ ගහගෙන ඉන්නේ. දැන් ටංක්ට පැවරිලා තියෙන වැඩේ තමයි බිත්තරේ උසගෙන දුවන එක. ටංක් කියලා කියන්නේ පවුලේ ඉන්න වැඩිමල් කොල්ලා හින්දා තාත්තා හැම අමාරු වැඩක්ම කියන්නේ ටංක්ට. ටංක් බිත්තරේ උසගෙන දුවනවා දකින්න ලොකු කුරුල්ලා ටංක්ට දෙකක් ඇනලා ආපහු බිත්තරේ අරගෙන දුවනවා. ඊට පස්සේ පවුලේ කට්ටිය ඔක්කොම කුරුල්ලගේ පස්සෙන් පන්නනවා. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න අනිත් සතු ටිකත් මෙයාලගේ පස්සෙන් පන්නනවා. ඒ විතරක් නෙමෙයි දැන් ලොකු කොටියකුත් මෙයාලගේ පස්සෙන් පන්නනවා. කොටිය නම් එන්නේ බිත්තරේ ගන්න නෙමෙයි මේ කට්ටියන් ඔයාගේ උදේ කෑමට අරගන්න. කොහොම හරි මෙයාලා ලොකු යුද්ධයක් දීලා අන්තිමට බිත්තරේ අරගන්නවා. දැන් තියෙන්නේ ඉතින් කන්න තමයි. මේ කට්ටිය කෑම කාලා ඉවරුණ ගමන් ආපහු ගුහාවට යනවා. ඒත් ඉතින් ඊප් නම් මේ ගුහාවට පොඩ්ඩක්වත් කැමති නෑ. එයා කැමති මේ ගුහාවේ නෙළිය ජීවිතේට. ඊප්ට මොකක් හරි සද්දයක් ඇහිලා එයා මෙතන තියෙන කන්දක් උඩට නගිනවා. මොකක්ද කියලා බලන්න. ඒ අතරේ තාත්තා එනවා ඊප්ව එක්කගෙන යන්න. එතකොට තමයි ග්‍රක් දකින්නේ මෙයාලා ඉන්න තැනට අර කොටිය ඇවිල්ලා කියලා. මේ කොටිය දිදින් තාත්තාගේ පස්සෙන් පන්නනවා. ඒ අතරේ කන්ද උඩ හිටපු ඊප් පහලට ආව නිසා මෙයාලා ඉක්මනටම ගුහාවට රිංගලා 99න් බේරෙන්න පුළුවන් වෙනවා. තාත්තා කොච්චර ඊප්ට ගුහාවට වෙලා ඉන්න කිව්වත් එයා නම් ඒක අහන්නේ. ඒක අහන්නේ නැති එක ගැන තාත්තා ඊප්ට හොඳටම බනිනවා. ඒත් ඉතින් අම්මා ඇවිත් තාත්තව නවත්තනවා. මොකද අම්මා දන්නවා කොච්චර කිව්වත් ඊප් ඒව අහන්නේ නැහැ කියලා. ඊට පස්සේ තාත්තා මෙයාලට කතන්දරයක් කියනවා. එයා කියන විදිහට එක වලහෙක් හිටියා. එයා ජීවත් වුණේ තාත්තා කියන විදිහට ගල් ගුහාවකට වෙලා. ඊට පස්සේ එයාට කුතුහලයක් ඇවිත් ගහක් උඩටම නැග්ගා. ඊට පස්සේ එයා අලුත් දෙයක් දැක්කා. ඒත් එක්කම එක මල. ඔය අවසානයේ තමයි ග්‍රක් කියන හැම කතාවකම තියෙන්නේ. කවුරු හරි කෙනෙක් අලුත් දෙයක් හොයා ගන්නවා. ඒත් එක්කම එයා මල. කතන්දරය අහලා ඉවර වුණාට පස්සේ කට්ටිය නිදා ගන්නවා. හැබැයි ඊප් නිදාගන්නේ තනියම. කොච්චර රෑ වුණත් අර කොටිය තාම ඉන්නේ මේ ගුහාව ළඟට වෙලා. ඒ අතරේ ඊප්ට රෑ මොකක් හරි සද්දයක් ඇහිලා ඊප් අවදි වෙනවා. එයා ගල් ගුහාවේ තියෙන එක සිදුරකින් ඔළුව දාලා බලනවා මොකක්ද ඒ සද්ද කියලා. ඊට පස්සේ ඊප් දකිනවා මොකක් හරි එළියක්. ඉතින් මේ මොකක්ද කියලා බලන්න ගුහාවේ දොරත් ෂේප් එකේ තල්ලු කරලා ඊප් යනවා ගුහාවෙන් එළියට. ඊට පස්සේ ඊප් අර එළිය පස්සෙන් යන්න පටන් ගන්නවා. අන්තිමට මේ ඊප් එනවා ලොකු ගිනි මැලයක් ළඟට. මෙයාලා ගල් යුගයේ ඉන්න ප්‍රාථමික මිනිස්සු නිසා මෙයා මීට කලින් ගින්දර කියන දේ දැකලා නැහැ. ඒක නිසා ඊප් ගොඩක් පුදුම වෙලා මේක දිහා බලාගෙන ඉන්නකොට ඊප්ගේ පිටිපස්සේ ලොකු වල්ලූරෙක් ඉන්නවා. ඉතින් මේකව පැත්තකට දාලා මේකව මරන්න යනකොට තමයි ඊප් දකින්නේ මේ ඉන්නේ වල්ලූරෙක්ගේ වෙස් මූණක් දාගත්ත මිනිසෙක් කියලා. ඊප් අලුත් මිනිසෙක් කියලා කියන්නේ ටිකක් විතර අමුතු දෙයක් නිසා ඊප් මේ කොල්ලට හොඳටම ගහනවා. ඒ අතරේ ඊප්ගේ කරුමෙට වගේ නිදාගෙන හිටපු තාත්තා අවදි වෙලා ඊප් හොයාගෙන යනවා. අනිත් පැත්තෙන් මුන් එන මෙතන ගහගත්ත නිසා ගිනි මැලේ නිවෙන්නත් යනවා. ඉතින් මේ පිරිමි ළමයා පිඹලා මේක ආපහු පත්තු කරාම ඊප් හිතන්නේ මෙයා කියන දේ ගින්දර කරනවා කියලා. ඒ වගේම තමයි ගින්දර කියලා කියන්නේ මෙයාගේ ඇඟින් එන දෙයක් කියලා. තව ඊප් කියනවා මේ වගේ එකක් එයාටත් හදලා දෙන්න කියලා. ඒ වෙලාවේදී තමයි මේ කොල්ලා යාව මෙයාට අඳුන්වලා දෙන්නේ. මෙයාගේ නම තමයි ගායි. තව මෙයා ගාව ඉන්නවා උණහපුළුවෙක් වගේ සතෙක්. එයා තමයි ගායිගේ හොඳම යාළුවා. තව එයා තමයි ගායිගේ කලිසමේ බෙල්ට් එක.
මේ දෙන්න යාලව අඳුරගත්තට පස්සේ ගායි ඊප්ට කියනවා ලෝක විනාශය ළඟයි කියලා. ඒකෙන් බේරෙන්න උස කන්දක් කියන තැනකට යන ගමනුයි දැන් ගායි ඉන්නේ. ඉතින් ගායි ඊප්ටත් කතා කරනවා යත් එක්ක යන්න එන්න කියලා. ඒත් ඉතින් ඊප් ඒකට බෑ කියුන නිසා ඊප් කරදරයක් වුණොත් පිඹින්න කියලා වාලම්පුරියක් දෙන ගමන් ගායි තනියම එයාගේ ගමන යනවා. ඊට පස්සේ මෙතනට එනවා ඩ්‍රග්. ඇවිල්ලා ඊප්ට බනිනකොට අර කොටිය මෙතනට ආපහු ඇවිත්. මේ දෙන්න ඒ කොටියගෙන් බේරිලා උදේ වුණාම ගෙදර යනවා. ඊප් අම්මට කියනවා එයා අලුත් දෙයක් හොයාගත්තා කියලා. දන්නවනේ ඉතින් මේ කට්ටියගේ හැටි. මෙයාලට අලුත් දෙයක් කියන්නේ හරියට නිකන් ලෝක විනාශය වගේ. ඒක කිව්ව විතරයි මුළු පවුලම කොපිත වෙලා ගල් මුල් එහෙම අරගෙන අලුත් දේවල් ගොඩක් භයානකයි කියලා මෙතන කලබල වෙනවා. ඊට පස්සේ ඊප් කියනවා එයා හොයාගත්තේ කොල්ලෙක්ව කියලා. ඊට පස්සේ මං එයාට කතා කරන්නම් කියන ඊප් ගායි දුන්නර වාලම්පුරිය අරගෙන ඒක පිම්බ ගමන් ගෙදර මිනිස්සු බය වෙලා ඒ වාලම්පුරිය කුඩු කරලා දානවා. මේකට තරහ යන ඊප් ගෙදර මිනිසුන්ට බනිනකොට තාත්තා ඊප්ට කියනවා එයා වයසට යනකම්ම ආපහු ගුහාවෙන් එළියට යන්න බෑ කියලා. මේ වෙලාවේදී මෙතන පොළවත් හෙල්ලෙන්න අරගෙන ලොකු කඳු එහෙම කඩාගෙන වැටෙන්න ගන්නවා. එතකොට ඊප තේරෙනවා ගායි කිව්ව දේ ඇත්ත තමයි කියලා. ඒත් දැන් ඒක ගැන හිතන්න වෙලාවක් නැති නිසා මුළු පවුලම ජීවිතේ බේර ගන්න ගුහාවට දුවනවා. ඒත් ඉතින් මෙයාලා යනකොට ගුහාව කැඩිලා විනාශ වෙලා ගිහින්. එතකොට තමයි මේ කට්ටිය දකින්නේ මෙයාලා ඉඳපු ගුහාවට පිටිපස්සෙන් ලස්සන කැලයක් තියෙනවා කියලා. මේ කට්ටිය ගොඩක් කල මේ ගුහාවට වෙලාම ඉඳපු නිසා මේ කට්ටිය මෙහෙම දෙයක් තියෙනවා කියලා කලින් දැනගෙන හිටියෙත් නැහැ. මේක දකින ඊප් අපි එතනට යමු කියලා යන්න හදනකොට තාත්තා යව නවත්තනවා. එතකොට තාත්තා ඊප්ගෙන් අහනවා තව මොනවද අර කොල්ලා ඔයාට කිව්වේ කියලා. ඒ අතරේ අර කොටිය ආපහු මෙයාලා ඉන්න තැන හොයාගෙන පුදුම කරදරයක් තමයි මේක ගෙන්නන් තියෙන්නේ. ඉතින් අර කොටිය මෙයාලගේ පස්සෙන් පන්නන නිසා කොහොම මෙතන හිටියොත් මැරෙන්න වෙනවා කියලා දන්න ග්‍රැග් මුළු පවුලමත් එක්ක අර කැලේට පනිනවා. මේ ග්‍රැග් ඉන්නව නේද? එයා හරිම කැමති නැන්දම්ම මැරෙනවට. කැලේට වැටුණට පස්සෙත් නැන්දම්ම මැරිලා කියලා හිතුවට එයා තාම මැරිලා නැහැ. ඊට පස්සේ ග්‍රැග් එයාලට එළියේ ඉන්න එක භයානකයි කියලා ග්‍රැග් කට්ටියත් එක්කම ආපහු ගුහාවක් හොයාගෙන යන්න පටන් ගන්නවා. හැබැයි මෙයාලගේ කරදර තාම ඉවර නැහැ. මේ කට්ටිය කලින් හිටපු තැන හිටියට වඩා ලොකු කොටියෙක් දැන් මෙහෙ ඉන්නවා. ඒත් මේ ගැන කිසිම දෙයක් දන්නේ නැති මේ කට්ටිය දිගටම යාළගේ ගමන යන්න පටන් ගන්නවා. මෙයාලා මෙහෙම ඇවිදගෙන යනකොට මේ කට්ටියට වඳුරු සෙට් එකක් හම්බ වෙනවා. ඉතින් තාත්තා මේ වඳුරුන්ව බය කරන්න ගිහිල්ලා උන්ගෙන් හොඳටම කුටි කන්නත් වෙනවා. වඳුරු ටික ඩ්‍රග්ට ගහන ගමන් ඉන්නකොට එක පාරට මොකකට හරි බය වෙලා වඳුරු ටික පැනලා දුවනවා. ඩ්‍රග් හිතන්නේ වඳුරු ටික බය වුණේ එයාට කියලා. හැබැයි පිටිපස්ස බලද්දි තමයි දකින්නේ ලොකු කොටියෙක් මේ කට්ටියන්ගේ පිටිපස්සෙන් ඉන්නවා කියලා. ඒක දැක්ක විතරයි මේ කට්ටිය එතන තිබුණු ගහකට නගිනවා. ඒත් මෙයාලා ගහක් කියලා හිතාගෙන නැගලා තියෙන්නේ ලොකු පැස්බරේගේ කකුලක් උඩට. ඉතින් මේ පැස්බරා බය වෙලා මෙයාලවත් බිම දාලා ඌ පන බේරගෙන දුවන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඩ්‍රග් එතන තියෙන පුංචි ගුහාවක් ගසලා කට්ටියත් එක්ක මේක ඇතුළට රිංගනවා. ඒත් ඒක ගුහාවක් නන් නෙවෙයි ගොඩබිම ඉන්න කල්මසේ. ඒක මේ කට්ටියෙන් එළියට ඇදලා දැම්මට පස්සේ මෙයාලට කරගන්න කිසිම දෙයක් නැතුව ඉන්නේ. අර කොටිය ආපහු එනවා මෙයාලව අල්ලගන්න. හැබැයි කළුවර වැටිගෙන ආපු නිසා කොටිය ආපහු එයා ආපු දිහාවටම දුවලා යනවා. කළුවර වැටුණ ගමන් එතන පඳුරු අස්සේ හැංගිලා හිටපු රතු පාට පුංචි කුරුල්ල දහස් ගාණක් එළියට ඇවිත් පියාඹන්න ගන්නවා. මේ කට්ටියත් ඉතින් මේ ලස්සන දර්ශනේ දිහා බලාගෙන ඉන්නකොට මේ කුරුල්ල රංචුව ගිහින් අර ගොඩබිම ඇවිදින තල්මසාව තප්පර ගානකින් කෝටුමස් කරනවා. ඉතින් මේක දැකපු මේ කට්ටිය ගල් මුල් එහෙම අතට අරගෙන මේ කුරුල්ලොන්ගෙන් බේරෙන්න විදිහක් බල ඉන්නකොට ඊප්ට එක දෙයක් මතක් වෙලා එයා දුවලා ගිහින් එතන තිබුණ අණක් අරගෙන ඒක හයියෙන් පිමිනවා. ඉතින් ඒ සද්ද එනවා ගායිට. මෙයාලගේ වාසනාවට ගායි ඉඳලා තියෙන්නේ මේ ළඟ පාතමයි. මේ කුරුල්ලෝ ටික කූට්ස් බවුල කෝටුමස් කරන්න යන්නේ කියලා දකින ගායි ඉක්මනට මෙතනට දුවලා ගිහින් ගින්දර පත්තු කරලා මේ කුරුල්ලොන්ගෙන් මේ කට්ටියම බේර ගන්නවා. මේ කට්ටියම බේරගත්තට මොකද මේ පිස්සු පවුල ගායිව බය කරලා එලව ගන්න හදනවා. මොකද ඉතින් මේ කට්ටියන්ට ගායි කියලා කියන්නේ අලුත් කෙනෙක්නේ. ඒත් ඉතින් ඊත් ඒක නවත්තනවා. දැන් මේ පවුලේ කට්ටිය ගායි හදපු මේ ගිනිමැලේ දැකලා පුදුම වෙලා ඉන්නේ. තව ඒ කට්ටිය හිතන් ඉන්නේ ගින්දර වලට පණ තියනවා කියලා. ඒකින්ද මුන් ටික පිස්සු වැඩ ගොඩක් කරලා මුළු කැලේටම ගිනි තියනවා. ඉතින් මේක නිසා මේ කට්ටියන්ට පොප්කෝන් ගොඩක් කන්න ලැබෙනවා. ඊට පස්සේ අපිට පෙන්නන්නේ පහුවෙනිද දවස. පහුවෙනිද දවසේ උදේම මේ කට්ටිය ලොකු විනාශයකුත් කරලා මොකු නොවන ගානට කට්ටියත් එක්ක ඉන්නකොට මේ පිස්සු පවුලත් එක්ක ඉඳලා ඒ පවුන ගායි මේ කට්ටියට හොරෙන් පැනලා යන්න හදනවා. ඒත් ඉතින් ගායි ඊප්ගේ අතටම අහු වෙනවා. ඊට පස්සේ ඊප් ගායිගෙන් අහනවා ඔයා කොහෙද මේ යන්නේ කියලා. එතකොට ගායි කියනවා එයා යන්නේ අර ඈත තියෙන ලොකු කන්දට කියලා. තව ගායි කියනවා ලෝක විනාශය තාම පටන් ගත්තා විතරයි කියලා. ඒ අතරේ ග්‍රග් ඇවිත් ඊප්ට කියනවා ගායිට යන්න දෙන්න කියලා.
මොකද කිව්වොත් ග්‍රක් ගායිට පොඩ්ඩක්වත් කැමති නෑ. ඒත් ඉතින් ඊත් නම් ගායිට ගොඩක් කැමති. ඒකින්ද ඊත් එක එක දේවල් කියලා ග්‍රක්ව වැඩේට කැමති කරගන්නවා. ඊට පස්සේ ග්‍රක් ගායිව අරගෙන ලොකු පොටයක් අස්සේ එවනවා පොරට යන්න බැරි වෙන්න. දැන් මේ කට්ටිය යන්නේ ගුහාවක් හොයාගෙන. දන්නවද ඉතින් ග්‍රක් පොරට ගුහාවක් කියන්නේ හරියට නිකන් ඇඟේ කෑල්ලක් වගේ. දැන් ඉතින් මේ මල කරදරෙන් බේරෙන්න ඕන නිසා ගායියාගේ ටිකිරි මොලේ පාවිච්චි කරලා ගායි කියනවා අපිට අර කන්ද පැත්තට ගියොත් නම් හොඳ ගුහාවක් හොයාගන්න පුළුවන් වෙයි කියලා. ග්‍රක් මුලින් ඒකට කැමති නැති වෙනවා. ඒ අතරේ අර ආච්චි අම්මා ඒ කියන්නේ ග්‍රක්ගේ නැන්දම්මා කියනවා ඔය කන්දර පයින් ගියොත් නම් මං ජීවත් වෙන එකකුත් නැති වෙයි කියලා. ඒක ඇහුණ විතරයි ග්‍රක් එක පයින්ම වැඩේට කැමති වෙනවා. මේ කට්ටියත් ඉතින් තවත් ගානක් තිස්සේ මේ ගමන යනවා. දැන් ඉතින් කට්ටියන්ටත් හොඳටම මහන්සි ඒ වගේම බඩගිනි. ඒකින්ද මේ කට්ටිය ආපහු ලොකු කුරුල්ලෙක්ගේ බිත්තරයක් උස්සනවා. ඒත් ඉතින් වැඩේ හරියන්නේ නැහැ. ඒක නිසා මේ ආච්චි අම්මට ගොඩක් බඩගිනි වෙලා එයා ටංකෝ මරාගෙන කන්න හදනවා. ඉතින් මේ වලිය බේරන්න පවුලේ කට්ටිය පොඩ්ඩක් එහෙ මෙහෙ වුණ අතරේ ගායි ෂේප් එකේ රෝල් වෙන්න හදනවා. ඒක දැකපු ගායිව අල්ලගත්තම ගායිට කියන්නේ එයාට ගොඩක් බඩගිනි. ඒ වගේම එයා දඩයම් කරන්න උදව් කරන්නම් කියලා. ඊට පස්සේ ගායි ඊට්ටෝ එකතු වෙලා අර ලොකු කුරුල්ලව අල්ලගන්න උගුලක් අතවනවා. ඒත් ඉතින් සුපුරුදු පරිදි වැඩේ හලවෙනවා. ඊගේ පස්සෙන් කුරුල්ල පන්නන්න පටන් ගන්නවා. ඒත් ඉතින් මොලේ කල්පනා කරන අන්තිමට කුරුල්ලව උගුලට අහු කරගන්නවා. ඊට පස්සේ ඉතින් මෙයාලගේ රෑ කෑම තමයි බාබකියු දාපු ලොකු කුරුල්ලු මස්. මෙයාලා හැමෝම කෑම කන ගමන් ඉද්දි ග්‍රක් මේ කට්ටියන්ට කතාවක් කියනවා. දන්නවනේ ඉතින් කතාවේ අවසානයේ මලා ඔය කතාව පැත්තකට වෙලා අහගෙන හිටපු ගායි කියනවා මගේ කතාව නම් ඔහොම ඉවර වෙන්නේ නැහැ කියලා. ඉතින් ඊට පස්සේ ග්‍රක් ඇරෙන්න අනික් කට්ටිය ඔක්කොම ගායිගේ කතාව අහනවා. ඒ කතාවට නම් ග්‍රක්ගේ කතාවට වඩා ගායි කතාවට මේ කට්ටිය ගොඩක් කැමති වෙනවා. ඉතින් ඊට පහුවෙනිදා උදේ බලනකොට මේ කට්ටිය ඉන්න තැන පොළොව පැලිලා ලොකු ආඝාතයක් හැදිලා. තව පොඩ්ඩෙන් ගායි එකට වැටිලා මැරෙනවා. ඒත් වාසනාවකට එහෙම වෙන්නේ නැහැ. ඊට පස්සේ මේ කට්ටිය ආපහු එයාලගේ සුපුරුදු ගමන පටන් ගන්නවා. ඒත් ඉතින් මෙයාලට තව ප්‍රශ්නයක්. ඒක තමයි මෙයාලා යන පාරේ උල් ගල් කෑලි තියෙනවා. ඉතින් මේ කට්ටියන්ට මේවා උඩින් ඇවිදින්න බෑ. ඒත් ගායිට පුළුවන්. මොකද ගායි ඉන්නේ සපතු දෙකක් දාගෙන. ඉතින් මේක වාසියක් කරගත ගායි මෙතනින් පැනලා ගිහිල්ලා හැංගෙනවා. ඒත් ඉතින් මේ කට්ටියන්ට මෙතනින් එහාට යන්න බෑ කියලා දකින ගායිට දුක හිසිලද කොහෙද? ආපහු මේ කට්ටියන්ට උදව් කරන්න එනවා. හැබැයි එක කොන්දේසියක් පිට. ඒ තමයි ගායිව හිර කරලා තිබුණ කොටේ මේ කට්ටිය විසික් කරන්න ඕන. ඉතින් ග්‍රක් ඒක විසික් කරාට පස්සේ අනික් කට්ටියන්ටත් මෙයාට වගේම සපත්තු හදලා දෙනවා. හැබැයි ලස්සන මේක හදලා දෙන්නේ ඊට. මේ කට්ටිය මෙහෙම ඉන්න අතරේ ආච්චියම ගායිගෙන් අහනවා ඔයාට කොහෙන්ද මේ වගේ අදහස් එන්නේ කියලා. ඉතින් ඊට පස්සේ ගායි මේ කට්ටියන්ට මොලේ ගැන පොඩි හැඳින්වීමකුත් කරලා දෙනවා. ඊට පස්සේ මේ කට්ටිය ආපහු එයාලගේ ගමන පටන් ගන්නවා. ගායිට අලුත් අදහස් තියෙන නිසා මේ කට්ටියන්ට මේ ගමන ගොඩක් ලේසියෙන් යන්න පුළුවන් වෙනවා. දැන් මෙතන වැඩේ කියන්නේ මේ පවුලේ ඉන්න කවුරුවත්ම දැන් ග්‍රක් කියන දේ අහන්නේ නැති එක. ඒත් ඒ කට්ටිය ගායි කියන හැමදේම පිළිගන්නවා. මේකට ඉතින් ග්‍රක් ටිකක් ඉරිසියයි. ඒ වගේම ග්‍රක් ගායිත් එක්ක ඉන්න ලොකු කේන්තියකි. මේ කට්ටිය මේ ගමන යන අතරේ ගායි අර මුලින් ඊට දුන්න වගේම වාලම්පූරි හැම කෙනෙක්ටම දෙනවා. මොකක් හරි අනතුරක් වුණොත් කතා කරන්න කියලා. මේ කට්ටිය මෙහෙම ඉන්න අතරේ ලොකු භූමිකම්පාවක් ඇවිත් මේ කට්ටිය ලොකු වංගගිරියක් වගේ තැනකට වැටෙනවා. දැන් ඉතින් මේ කට්ටිය ගායි කියන විදිහට ඉස්සරහට යන ගමන් ඉද්දි තාන්ට හුරතලෙකුත් හම්බ වෙනවා. අන්තිමටම මේ කට්ටිය ආපහු එකතු වෙනවා. ඒත් ඉතින් එක්කෙනෙක් ඇරෙන්න. ඒ තමයි ග්‍රක්. එයා තාම ඉන්නේ වංගගිරිය ඇතුලේ හිර වෙලා. ඉතින් ඒකින්ද අම්මා යනවා එයාව එක්කගෙන එන්න. දැන් ඉතින් රෑ වුණ නිසා මේ කට්ටිය උස ගහක් උඩ රාත්‍රිය ගත කරන ගමන් ඉන්නේ. ඒත් ග්‍රක් නම් උඩට එන්න කැමති වෙන්නේ නැහැ. මොකද පොර ගායිත් එක්ක තරහිනේ. ඉතින් මේ වැඩේ හරියන්නේ නැති නිසා ග්‍රක්ට ඕන මගුලක් කරගන්න කියලා අම්මා යනවා ගහ උඩට. ගහ උඩට ගිහින් අම්මා චුට්ටක් ගායිත් එක්ක කතා කරනවා. අම්මා ගායිට කියන්නේ මේ ගෙවුන දවස් ටික තමයි මේ කට්ටියන්ගේ ජීවිතේ හොඳම දවස් ටික කියලා. මෙයාලා මෙහෙම කතා කර ඉන්න අතරේ ලොකු සද්දයක් ඇහෙනවා. බලද්දි ලෝකෙ එක පැත්තක් සම්පූර්ණයෙන්ම විනාශ වෙන ගමන් තියෙන්නේ. ඉතින් මේක දැකපු ගායි මං ඔයාලට දෙයක් පෙන්නන්නම් කියලා මේ කට්ටියම ගහේ මුදුනටම එක්කගෙන යනවා. බලද්දි ගායි මේ කට්ටියන්ව එක්කගෙන ඇවිල්ලා තියෙන තරු පෙන්නන්න. මේ කට්ටියත් ඉතින් මේක දැකලා ගොඩක් පුදුම වෙනවා. ඊට පස්සේ ගායි මේ කට්ටියන්ට කියනවා අපි කන්දට යන්නම ඕන කියලා. ඒත් අම්මා කියනවා ග්‍රක් නැතුව මම කොහෙවත් යන්න එන්නේ නැහැ කියලා. එතකොට ආච්චි අම්මා කියනවා එයාට කිසිම අදහසක් නැහැ. ඒ වගේම එයාට අපිව බලා ගන්නත් බෑ කියලා. තව ආච්චි අම්මා කියනවා ග්‍රක්ට අදහසක් ආපු දවසට මං heart attack එකක් හැදිලා මැරිලා යයි කියලා. මෙයාලා මේ කතා කරන දේවල් ග්‍රක් හොරෙන් අහගෙනයි ඉන්නේ. ආච්චි මැරෙයි කියලා කිව්ව විතරයි දන්නවනේ ඉතින්
ඔරට මාර සතුටුයි. ඉතින් ග්‍රක් මෙතන කැත විදිහකට hina වෙනවා. ඉතින් ඊට පස්සේ දවසේ ග්‍රක් අලුත් නිර්මාණ ගොඩක් හොයාගෙන ග්‍රක් හොයාගත්ත සෙල්ෆි ගහන ක්‍රමය ඇරෙන්න අනිත් ඒවා නම් එච්චර සාර්ථක වෙන්නේ නැහැ. තව ග්‍රක් කියනවා එයාට මොලයක් නැති නිසා මේ අදහස් ඔක්කොම ගලාගෙන ආවයාගේ බඩින් කියලා. ඉතින් මේ විකාර වැඩ බලාගෙන ඉඳලා හරියන්නේ නැති නිසා මේ කට්ටිය ආපහු එයාලගේ ගමන පටන් ගන්නවා. මේ ගමන යන ගමන් ඉන්නකොට අම්මා ග්‍රක්ගෙන් අහනවා ඔයාට මොකද වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඒකට උත්තරේ විදිහට ග්‍රක් කියනවා මටත් ගායිට වගේ අලුත් අදහස් ආවනම් ඊප් මං කියන දේත් අහයි කියලා. ඒ වගේම ඔයාගේ අම්මටත් heart attack එකක් හැදිලා මැරෙයි කියලා. මේ දෙන්න මෙහෙම කතා කර කර ඉන්න අතරේ නොදැනීම මේ කට්ටිය කන්ද ළඟටම ඇවිත්. ඒක හරියට නිකන් වෙනම ලෝකයක් වගේ. මේ කට්ටිය මෙතනට අඩිය තිබ්බ ගමන් ලෝකේ අනිත් පැත්තෙන් තව කෑල්ලක් විනාශ වෙනවා. මෙතන ගුහාවක් කියනවා කියලා දකින ග්‍රක් මේ කට්ටියම ගුහාවට යවන්න හැදුවත් කවුරුවත්ම අපහු ගුහාවට යන්න කැමති වෙන්නේ නැහැ. මේකට ගායික හොඳටම තද වෙන ග්‍රක් ගායිව මරාගෙන කන්න හදනවා. මේ කලබලේ හින්දා මේ දෙන්න තාර ඇල්ලක තීර වෙනවා. මේ වෙලාවේදී තමයි ගායි එයාගේ පවුලේ විස්තරේ ග්‍රක්ට කියන්නේ. ගායිගේ අම්මයි තාත්තයිත් මැරලා තියෙන්නේ මෙන්න මේ වගේම තාර ඇල්ලක හිර වෙලා. ඒ දෙන්න අන්තිමටම ගායිට කියලා තියෙන්නේ කිසිම වෙලාවක හැංගෙන්න එපා ඊට පස්සෙන් යන්න කියලා. ඉතින් මේ කැව්වම ග්‍රක් ගායිගෙන් එයා කරපු දේවල් වලට සමාව ඉල්ලනවා. ඊට පස්සේ ග්‍රක් ගායිට කියනවා අපිට මෙතනින් බේරෙන්න නම් ඔයාගේ අදහස් ඕන වෙනවා කියලා. ඉතින් ඊට පස්සේ ගායි එයාගේ තික්කිරි මොලේ පාවිච්චි කරලා අර ලොකු කොටියව රවට්ටලා මෙතනින් පැන ගන්නවා. ඒ කරදර තාම ඉවර වෙන්නේ නැහැ. ලෝක විනාශය මෙයාලගේ පස්සෙන් වෙනවා. මේ කට්ටිය ඉක්මනටම කන්ද මුදුනට යනවා. ඒත් ඉතින් මේ කට්ටියන්ට එතනින් එහා පැත්තට පැන ගන්න බැරි වෙනවා. මුළු පළාතම කළු දුමකින් වැහිලා යනවා. දැන් ඉතින් මේ කට්ටියන්ට කරගන්න කිසිම දෙයක් නැතුව ඉන්නකොට අම්මා කියනවා අපි ආපහු ගුහාවකට යමු කියලා. ඒත් ඉතින් පුදුම වැඩේ කියන්නේ ග්‍රක් ඒකට කැමති වෙන්නේ නැහැ. ග්‍රක් කියනවා අපි ආයි කවදාවත්ම ගුහාවකට වෙලා ජීවත් වෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ ග්‍රක් කරන දේ තමයි පවුලේ කට්ටිය ඔක්කොමලව උස්සලා එහා පැත්තට විසික් කරන එක. ඒත් ඉතින් ග්‍රක්ව විසික් කරන්න කෙනෙක් නැති නිසා එයා මේ පැත්තේ තනි වෙනවා. ග්‍රක් තනියම ගුහාවකට වෙලා ගින්දරත් හදාගෙන ඉන්නකොට ඒ ගුහාව ඉඳලා මෙහාට අර කොටියව හම්බ වෙනවා. වැඩේ කියන්නේ මේ කොටිය දැන් ඉන්නේ ගොඩක් බය වෙලා. එයා දැන් හරියට නිකන් පූස් පැටියෙක් වගේ. ග්‍රක් මේ ගුහාවට වෙලා ඉන්නකොට එයාට ඇහෙනවා එහා පැත්තේ කවුරුම හරි වාලම් පුරිය පිමින සද්දේ. ඉතින් එයාගේ පවුලේ කට්ටියන්ට කරදරයක් වෙලා ඇති කියලා හිතන ග්‍රක් එහා පැත්තට යන ක්‍රමයක් හිතනකොට ජීවිතේ පළවෙනි වතාවට එයාට අදහසක් එනවා. ඉතින් එයාට රතු පාට කුරුල්ලන්ව පාවිච්චි කරලා ප්ලේන් එකක් හදා ගන්නවා. ඒකෙන් ග්‍රක්ට පුළුවන් වෙනවා එහා පැත්තට යන්න. හැබැයි එයා යන්නේ නිකම්ම නෙමෙයි මේ පැත්තේ ඉන්න හැම සතෙක්වමත් බේරගෙන. ඊට පස්සේ අපිට පෙන්නන්නේ ලෝකේ අනිත් පැත්ත. පවුලේ කට්ටිය ඔක්කොම එකතු වෙලා ග්‍රක්ට ඇහෙන්න වාලම් පුරිය පිඹිනවා. ඒ කට්ටිය දැන් හිතාගෙන ඉන්නේ ග්‍රක් මැරිලා කියලා. මේ කට්ටිය මෙහෙම දුකින් ඉන්නකොට ග්‍රක් අර එයා හදාගත්ත ප්ලේන් එකෙන් මේ පැත්තට එනවා. දැන් මේ කට්ටියන්ගේ පවුලේ ඔක්කොම කට්ටිය 7 දෙනෙක් ඉන්නවා. ඔව් දැන් ගායිත් මේ කට්ටියන්ගේ පවුලෙම කෙනෙක්. මේ කට්ටිය මෙතන සතුට සමරනකොට ඊත් මේ කට්ටියට එක දෙයක් පෙන්වන්න කතා කරනවා. බලද්දි මේ කට්ටිය ඇවිල්ලා ඉන්න මේ පැත්ත මාරම ලස්සන පැත්තක්. හරියට නිකන් මේ කට්ටිය වෙනම ලෝකයකට ඇවිත් වගේ. කතාවේ අන්තිමටම අපිට පෙන්වන්නේ මේ කට්ටිය අලුත් විදිහකට ඒ කට්ටියන්ගේ ජීවිතේ පටන්ගෙන. දැන් මේ කට්ටිය ගුහාවකට වෙලා හැංගිලා ජීවත් වෙන්නේ නැතුව එයාලා ගොඩක් සතුටින් ඒ වගේම නිදහසේ එයාලගේ ජීවිතේ විඳිනවා. මේත් එක්කම අපි මේ මූවි එකේ අවසානයට එනවා. ඉතින් මූවි එක ගැන ඔයාට හිතන දේ පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම තමයි මූවි එක හොඳයි කියලා හිතුවා නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඉතින් අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බ වෙන බලාපොරොත්තුෙන් අපි අදට වැඩේ නවත්තමු.